ट्रैवलर्स කොහමද ඔන්න ඉතින් අද අපි පොඩි ට්‍රිප් එකක් දාගත්තා ට්‍රිප් එකක් කියන්නේ වන් ඩේ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නේ මාලිගාතැන්න කියලා පොඩි පන්සලක් තියෙනවා කන්දක් උඩ ඒක තියෙන්නේ ලස්සනයි කියලා කිව්වා හැමෝම ගිහලා බලන්නයි කියලා ඒ දෙකට යනවා දැන් අපි පොඩ්ඩක් අද අපේ අනිත් කට්ටිය නෑ ආයි නාලින්දයි තමයි යන්නේ බයික් එකකට එළියට යන්නට ප්ලෑන් කරලා තිබ්බෙත් නෑ මුලින්ම හිතුණා ඉතින් බයික් එක එළියට ගත්තා ගමන් කොහේ හරි ගිහිල්ලා ඇවිදලා එන්න. ඉතින් මේ අද යනවා මාලිගාතැන්න පන්සලට කන්දක් උඩ තියෙන්නේ කිව්වා. ලස්සනයි කිව්වා ටිකක් අර මේ ඩබුල්ල පැත්ත වගේ කියලා කිව්වා ඒ උඩට ගියාම අපි ඉතින් ගිහිල්ලාම බලමු මේ ඒ වගේ තියෙයිද කියලා. අපිට යන්න ඕනේ පාර කිව්වේ මෙතනින් ගම්පහට යන්න ඕනේ. ගම්පහට ගිහිල්ලා ගම්පහින් ඉඳන් ලොකු දුරක් නැහැ කිව්වා. ගම්පහින් කිරිබියල පාරේ යන්න ඕනේ වතුරුගම පාරේ වතුරුගම් පාරේ ගිහිල්ලා ඒ හරියද්දි බෝඩ් එකක් ගහලා තියෙනවා කිව්වා මාලිගාතැන්න පන්සලට යන පාර කියලා. ඉතින් අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මොකද අප්පා මේ පොඩ්ඩක් ඇද්ද යට එනවා පාර යට වෙලා වතුර දාලා අම්මට සිරිවිලා ගම්පහ යට වෙලා අම්මට සිරිවිලා ගම්පහ යට වෙලා බයික් නම් එනවා ඒ වගේ බයික් එක දාගෙන අපි වටෙන් යන්න වටේ දැන් අපි අනිත් පැත්තෙන් තමයි යන්න වෙන්නේ. අනිත් පැත්තට යනවා. මේ පාරේ යනවා මේ පාරේ යන්න බෑ. වතුර මේක දැන් නම් හැරිලා වැඩි වගේ. ඉන්නේ. යන්න ඕනේ කොළඹ පාරේ ගිහිල්ලා මිරිස්සත්තට යන්න ඕනේ. මිරිස්සත්තෙන් ආයෙ හැරෙන්න ඕනේ වතුරුගම පාරට. වතුරුගම පාරේ සුත්ත දුරක් යද්දි පන්සල හම්බ වෙනවා කිව්වා. ගිහිල්ලා බලමු. පන්සලට ඇවිල්ලා ඉන්නේ අපි මෙතන ඇතුල් වෙන තැනට මෙතන ඉඳන් පඩි නැගගෙන උඩට යන්න තියෙනවා ලස්සනයි ඇත්තටම මාර නිස්කලංකයි වැඩි කට්ටියක් නැහැ මාර නිස්කලංක පරිසරයක් තියෙන්නේ විතර මාර සැලුවක් දෙනවා ආවන් පස්සේ අපි උඩට ගිහිල්ලා බලමු මේ දැන් මේ පඩි ටික නැගගෙන උඩට යන්න ඕනේ අද නම් පොඩ්ඩක් අවුවයි පොඩ්ඩක් ඒ වුණාට මේ උඩට යන්න තියෙන පාරේ නිකන් අර කැලෑවක් වගේ ඇතුලෙන් තමයි යන්න තියෙනවා කියලා කිව්වේ. පාර ලස්සන නැති. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. එන්න අපි ඉන්නේ මේ පාරේ තමයි යන්න තියෙන්නේ. අපි ඊයේ එන්න හිටියේ ඊයේ එන්න හම්බුන්නේ නැහැ. ඊයවනම් හැබැයි පොඩ්ඩක් සෙනග ඉඳී මොකද දහම් පාසල් දවසක් නේ තියෙන බෝඩ් එක මේකේ ඓතිහාසික මාලිගාතැන්න විහාරස්ථානය කියලා ඉතින් පාර දිගේ උඩට තමයි යන්න තියෙන්නේ මේ පඩිපෙල් හදලා තියෙන්නේ මේ බලන්නකෝ මේ පඩිපෙල් කොන්ක්‍රීට් නෙමෙයි
ගල් වලින් තමයි හදලා තියෙන්නේ. විතර ගල් අලුග. ගල් වලින් තමයි පාර පඩි පෙළවල් හදලා තියෙන්නේ. මේ පන්සල මේ වලගම්බා රජුරුවන්ගේ කාලේ හදපු කියලා තමයි කියන්නේ. කියන්නේ වලගම්බා රජුරුවෝ ඇවිල්ලා හැංගිලා හිටියයි කියනවා. යුද්ධ කාලේදී මේ පන්සලේ කියන්නේ මේ අවට හැංගිලා හිටියයි කියන වලගම්බා රජුරුවෝ තමයි මේක හැදුවේ කියලා කියනවා. අර wow what is this place කියන එක දාන්නේ. තව උඩට තියෙනවා wow what is this place. මෙතන ලස්සනයි. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙතනින් මේ උඩට යන්න තියෙන්නේ මේ උඩමළුවට. මෙන්න මේ පාර දිගේ යන්න ඕනේ මෙතනින්. ඉතින් බෝඩ් එකක් ගහලා තියෙනවා උඩමළුවට යන්න. ඉතින් උඩමළුවට ගිහිල්ලා මාර ලස්සන නිස්කංග පරිසරයක් තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි උඩමළුවට යන්න තියෙන්නේ. මේ පාර දිගේ යනවා. මෙන්න මෙතනින් යන්න ඕනේ කියලා කියන්නේ උඩමළුවට. නැත්නම් මේ පාර දිගේ මේ උඩට යන්නයි තියෙන්නේ. පාර ලස්සනයි. එවනයි අවුයි කියලා දුවට. අර පිළවුන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔව් අන්න එහෙම එකක් තියෙනවා. ලව් ඉන්නවා. මෙතනින් කොහෙටද? පාර ගල් ගුහාවක්. නෑ මේ තියෙන පාර පඩි පෙළවල් හොයාගන්න පොඩ්ඩක් අමාරුයි එකපාරට. පඩි පෙළයි පාරයි ඔක්කොම එක වගේ. මේ බලන්න. මාර ලස්සනයි හැබැයි. පාර අර මේ ගම්පහ ඉඳන් මෙච්චර ළඟ තැනක මේ වගේ තැනක් තියනවා කියලා පොඩ්ඩක් කියන්න. ඇත්තටම අමාරුයි. මොකද නිකන් මේ අනුරාධපුර පොළොන්නරුව ඒ පැතිවල තියෙන පන්සලක් වගේ පේන්නේ. ඉස්සරහ නිකන් ලෙනක් වගේ තැනක් තියෙනවා. මට හිතෙන්නේ නික ලෙනක්ද කොයිද? ලෙන් නේද ඉකට කියන්නේ? ඒ වගේ ප්ලේස් එකක් තමයි. ලෙනක් තියෙනවා මේක ඇතුලෙන් දාන්න තියෙන්නේ. ඇත්තට මේක ලෙනක් තමයි මේ. වැස්සට දෙන්නේ නැත්තු. අයිති පැත්තයි ගමන. මාර කූල් හැබැයි මේක ඇතුල. මේ පාර දිගේ උඩට යන්න ඕන. ලස්සනයි හැබැයි. හිතන තරම් ලේසි නෑ. හැබැයි විනෝද. මාසි මේ චුට්ටර කළා. ඇත්තට මාර මහන්සි. මොකද දවල්නේ නගින්නේ අපි අර කැම්පින් කරනවා වගේ නෙමෙයි. කැම්පින් වලට නම් අපි අර සීතල පැතිතලට ගිහිල්ලා කන්දක් උඩට යද්දී මහන්සිය දැනෙන්නේ නැහැ. දැන් අපේ අතේ මොකුත් බඩුත් නැහැ. ඒ උඩට මාර මහන්සි. මොකද දැන් වෙලාව 11 මාට්ටි විතරදී. ඒ හින්දා මාර විදියට රස්නේ හින්දා මාර මහන්සියක් දැනෙන්නේ පඩි ටික නගිද්දි. උඩට ගිහින් බලමු ඉතින්. මෙතනින් උඩට යන්න ඕනේ. පේනවනේ මහගිරි දම්බ එකක් තමයි පේන්නේ. ගල් ටිකක් ආවා. මැද්දෙන් යන්න තියෙන උඩට. උල්පතකින් වතුර ගලාගෙන එනවා පහළට. වැස්ස දවස්වලට මාර ලස්සන ඇති. ඉතින් වතුර පල්ලෙහාට වැටෙද්දි අපි උඩට ගිහලා බලමු. පොඩ්ඩක් ඉස්සරහට යන්න.
මේ වතුර ගලාගෙන එන උල්පත් වලින් පහළට. ගත්ත අනිත් පැත්ත හරවත්ත පොඩ්ඩක්. මෙතනින් මේ වතුර පාරක් යනවා. මෙන්න මේ ගල් අස්සෙන් තමයි මතුවෙන්නේ වතුර පාර. මෙතනින් උල්පත් වතුර තව පොඩ්ඩක් යන්න ඕන අපි උඩට. තව චුට්ටක් යන්න තියෙන්නේ. මහන්සිනේ. පැය භාගයක් විතර අපි ආවනේ. පැය භාගයක් ඒ වගේ ආවා. තව පොඩ්ඩක් යන්න තියෙනවා. මහන්සි මේ අවුවයි මෙහෙට මාර්ගීර අවුවයි. අවුව හින්දා රස්නේ. රස්තත් එක්කලා කන්දක් නගිනවා කියන්නේ පොඩ්ඩක් අමාරුයිදී. මහන්සි දැනෙනවා වැඩි. මොකද අපි කැම්පින් කරද්දී ගොඩක් දුරට මේ සීතල පැති වලට තමයි යන්නේ. එතකොට අර අපේ බෑක්පැක් එකත් සෑහෙන බරයිනේ. ඒ වුණාට ඒකේ අර බර දැනෙන්නෙත් නැහැ සීතල හින්දා. මේ වගේ තැනක යද්දි මේ මහන්සි. ආලා මේ ඉවත්තට මේ එනවා නම් එන්න ඕන පාර කියන්න. ගම්පහ ඉඳන් එන එක මං කියනවා. ගම්පහ ඉඳන් ලේසිනේ. ගම්පහ ඉඳන් එනවා නම් කිරිඳිවැල බස් එකේ එන්න ඕනේ. කිරිඳිවැල බස් එකේ ඇවිල්ලා මේ වතුරුගම යන පාර එන බස් එකේ එන්න ඕනේ. එතනින් ඇවිල්ලා පන්සලට බෝඩ් එකක් ගහලා තියෙනවා මාලිගාව දැන්න පන්සල ළඟින් බස් යන්න යුවම එතනින් බහින්න පුළුවන්. එතනින් ඉඳලා පොඩ්ඩ දුර පයින් ආවම පන්සලට එන්න පුළුවන්. ගම්පහ ඉඳන් විනාඩි 40ක් විතර යද්දි බස් එක එනවා. ඒ බස් එකේ එන්න පුළුවන්. කිරිඳිවැල බස් එකේ එන්න ඕනේ. කිරිඳිවැලට පැති දෙකකින් බස් යනවා. ඒ නිසා මේ මාලිගාව තැන්න හරහා යන බස් එක කෝකද කියලා ඒකෙන් අහලා තමයි නගින්න ඕනේ. බයික් එකේ එනවා නම් ඉතින් මැප් එක දාගෙන එන්නත් පුළුවන්. දැන් උඩට මාගේ. හරි අපි උඩට ආවා. මෙතන ඉඳන් එයා පැත්තට ගියපු ගාම පන්සලේ තමයි ඉන්නේ. දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. පොය දවසට මෙතන මල් කඩ එහෙම තියෙනවද කොහෙද? මල් ආසනවල. ඉතින් අද ඔන්න අපි උඩට ආවා. මම ලස්සන view එකක් තියෙනවා. නිකන් අර මේ අනුරාධපුරයේ පොළොන්නරුවේ ඒ වගේ ගියා වගේ පොඩි හැඟීමක් දැනෙනවා. බලන්නකෝ. ලස්සනයි නේද? ඒතර වීඩියෝ එක නම් මටත් ඕනේ. මාර ලස්සනයි. අනේ යාළුවනේ අපි උඩට ආවා. අනේ චෛත්‍යේ. මාර ලස්සනයි. අවුව තමයි පොට්ටක් සැර. මෙන්න බලන්න. ඔයාලට මම view එක පෙන්නන්න. මෙන්න බලන්න. නිකන් අර මේ අනුරාධපුර පොළොන්නරු පැත්තක් වගේ නේද? ගම්පහ මෙයා කිතරක් තියෙනවයි කියලා ඔයාලට කියන්න පුළුවන්ද? සමහරක් කියලා කොළඹත් පේනවා. අන්න අර ඇති මේක පොඩ්ඩක් පේනවා අඩුයි. මම ඔයාලට zoom කරලා දාන්න. මේ අන්න අර ඈතින් පේනවා මේ කොළඹ නිලුම් කුළුණ එහෙම පේනවා. කැමරාවට නම් පොඩ්ඩක් අහු වෙනවා මදි පොඩ්ඩක්. මම ඔයාලට ඒක zoom කරලා දාන්නම්කෝ. අපි උඩටම ගිහලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. නෑ. ආවා. ඇත්තට බාර ලස්සනයි. මොකද අර මේ
නිකන් අර ගම්පහ මේ වගේ තැනක් තියෙනවා කියලා පොඩ්ඩක් හිතන්න අමාරුයි. ඔයාලා ඇවිල්ලා බලන්න ලස්සනයි ඒ වුණාට අර මේ ගම්පහ අර මේ හැමෝම ට්‍රැවල් කරනවනේ දැන් ජනප්‍රිය තැන්වලනේ ට්‍රැවල් කරන්නේ. මේ වගේ තැනක් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. මේ මොකද වැඩි අර මේ කට්ටිය දන්නේ නැහැ මේ වගේ තැනක් ගම්පහ තියෙනවායි කියලා. අර මේ මාර ලස්සන ඇත්තටම මේ view එක ගත්තම නිකන් අර පැත්තෙන් කොළඹ පේනවා. මේ ඊට පස්සේ අර මේ නිකන් අර මේ අර දුර පළාතකට අපි ඇවිල්ලා වගේ තමයි පේන්නේ නිකන්. මොකද මේ මෙතනින් අර සෑහෙන දුරක් වටපිටාවක් මෙතෙන්ට පේනවා. අර පැත්තෙන් මේ පොල්ගහවෙල රඹුක්කල ඊටත් වඩා දුර ඈත පේනවා කඳු පන්ති ගොඩාක් කුරුණෑගලත් පැත්ත අහු වෙනවා සමහර විට. එහා පැත්තෙන් කොළඹ ඉස්සරහින් නම් මට කියන්න අමාරුයි කොහෙද පේන්නේ කියලා. ඉස්සරහ පැත්තේ හවසට නම් මාර ලස්සන ඇති. ඉර බහින වෙලාවට මාර ලස්සනක් ඇති මේ පැත්ත. අපි නම් දැන් ඇවිල්ලා හරියටම දවල් 12යි. මාර රස්නේයි දාඩිය දාලා තියෙන සෑහෙන්න. ඔයාලත් ඇවිල්ලා බලන්න මාර ලස්සනයි. ගම්පහ ඉඳන් පොඩි දුරයි. ගම්පහ ඉඳන් බස් එකේ යනවනම් විනාඩි 40ක් විතර යයි. බයික් එකක යනවනම් විනාඩි 20ක් විතර යයි. ඔව්. පොකුණක් තියෙනවා. නිකර් මේ ටිකක් ජඹුර ඇති පේන විදියට. ගල් වලින්ම තමයි හැදිලා තියෙන්නේ. අර ගල් පතුරු වලින් වගේ හිම හැදිලා තියෙන්නේ. පොකුණ මේ පොඩ්ඩක් ඇවිදලා බලමු අපි උඩ. ඉන්නේ කොයියද කියලා. යාළුවනේ අපේ උඩටත් ආවා. දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. මෙතනින් වීඩියෝ එක අපි ඉවර කරනවා. කිව්වා වගේ ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න මාර ලස්සනයි. ඔව්. අවුව තමයි චුට්ටක් සැර. අවුව ඒ වුණාට අච්චර ගානකුත් නැහැ. දැනෙන්නේ නැහැ ලොකු අවුව. දැනෙන්නේ නැහැ ලොකුවට. මාර ලස්සනයි. පේනවනේ ඔයාලට පිටිපස්සෙන් පේන view එක. මාර ලස්සනයි. අනුරාධපුර පොළොන්නරුව ඒ පැති වල ගියා වගේ හැකියාවක් තැනව දැනෙන්නේ. මේ ඈතින් තනින් තන ලස්සන කඳු පන්ති පේනවා. ඉතින් ඇවිල්ලා බලන්න. එහෙනම් මේ අපි යනවා. එහෙනම්
ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හම්බෙමු. එහෙනම් ජය වේවා. Sri Lanka